සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා පිරිනිවන් පාවදාලා. අප්‍රමාණ බුදුගුණ කියලා. කොණ්ඩඤ්ඤන් වහන්සේ අවුරුදු 120ක උත්තමයෙක් ඇවිල්ලා සිරිපා වැඳලා පිරිනිවන් පාන්න අවසර ගන්නවා. පුදුමයි. යශෝදරා උත්තමාවිය පිරිනිවන් පාන්න අවසර ගන්නවා. ස්වාමීනි සසර පුරා මගෙන් වරදක් වුණා නම් සමා වෙන්න. සසර පුරා ඔබ වහන්සේ හැර මම සිතෙන් වෙන කෙනෙක් පැතුවේ නැහැ. සසර පුරා මා ඔබ වහන්සේට දුන්න ආදරයට ඔබ වහන්සේ මට නිකලස් බව දුන්නා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං සසරේ ඔබ වහන්සේට ණය නැහැ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා බුදු මුවින් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය ඉක්මන් වුණා කියලා යශෝදරා නිසා. යශෝදරා උත්තමාවිය කියන්නේ මහා අභිඥා භික්ෂුණීන් අතර අග්‍රයි. ඒ කියන්නේ තරම් තේජසක් තියෙනවා. 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එහෙව් යශෝදරා අර අයිනකට වෙලා බණ අහනවා. එදා බුදු සිරිපා වන්දනා කරලා මගධ රාජ්‍ය ආකාශයේ මහත් වූ 이르දි ප්‍රාතිහාර්ය පාලා ඒ උත්තමාවිය පිරිනිවන් පානකොට මිහි මණ්ඩල සලිත වුණා. ඒ උත්තමාවියගේ දෙනට තථාගතයන් වහන්සේගෙන් මල් පූජාවක් සිදු වුණා. මහා ප්‍රජාපති උත්තමාවිය වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම එදා මං ඔබ වහන්සේ නොඉඳුල් තනපුඩුව ඔබ වහන්සේගේ මුවේ තියලා මං කිරිපෙව්වේ නන්ද තවත් කිරිමවුරුන් හදාගන්න දීලා. මම දන්නේ නැති නිසා ඔබ වහන්සේ තුරුළු කරගනිද්දී ඔය බෝසත් සිරුරට අපහසුයක් වුණා නම් සමාව දෙන්න. එක ඇඳේ තුරුළු කරගෙන ඉඳිද්දී ඔබ වහන්සේට අපහසුයක් වුණා නම් සමාව දෙන්න. පුංචි කුමරා මා ළඟට ආවේ නැතිකොට 80000 කුමාරවරුත් එක්ක සෙල්ලම් කරද්දී ඔබ වහන්සේ හොයාගෙන මං එනකොට 84000 කුමාරවරු මැද හඳක් වගේ ඔබ වහන්සේ මට පේනවා. වලාකුළු ඈත් කළා හඳ බදා ගන්නවා වගේ මං ඔබ වහන්සේ බදාගෙන නැලෙව්වේ. එහෙව් ඔබ වහන්සේ අද මෛත්‍රී කරුණා නැමැති අත් දෙකෙන් මහා කරුණාව නැමැති අත් දෙකෙන් කෙලෙස් සතුරන්ගෙන් මාව ඈත් කරලා මාව ධර්මයේ නැමැති තුරුලට අරන් අමා නිවනින් සැනසෙව්වා. මම් නලවපු නැලවිල්ල මොකද්ද? ඔබ වහන්සේ මාව නිකලෙස් බවෙන් නැලවෙව්වා. ස්වාමීනි මං අම්මා කෙනෙක් නෙවෙයි බුදු සිරිපා ළඟ දාසියක්. ස්වාමීනි ඔබ වහන්සේ ඒ කිරිපෝපු අම්මා නිකලෙස් කළා. වදපු අම්මා සෝහන් කළා. ඉස්සල්ලාම නිවන් යවි කිරිපෝපු අම්මා. ඒ නිසා මේ ප්‍රජාපතියට පිරිනිවන් පාන්නට බුදුරජාණන් වහන්සේ අවසර දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතිය වැඳලා පිට වෙද්දී මේ ලෝකෙ කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පසුගමන් ගිහිල්ලා නැහැ. ගියොත් බෙල්ල ගැලවෙනවා. කිරිපෝපු අම්මා වෙනුවෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් සිරිපා පියවර කිහිපයක් තිබ්බා. ඒ උත්තමාවිය බුදු කෙනෙක්ගෙන් පසුගමන් ගිහිල්ලා ඒ දරා ගැනීමට තරම් භාග්‍යවන්තයි මහා ප්‍රජාපතිය. ඒ උත්තමාවිය